මේක සෙන්ටිමීටර් 24 කියන සයිස් එක. ලොකු වළඳ තමයි මේ සෙට් එකේ ලොකු එක මේ තියෙන්නේ. සෙන්ටිමීටර් 14ක් ගැඹුරුයි. කිලෝ 1.5ක් වගේ උයන්න පුළුවන් මේ ලොකු භාජනේ. ගොඩක් ඉල්ලුමක් තිබුණා මේ වළං සෙට් එකට. මේ වළං සෙට් එක ඉන්ඩක්ෂන් කුකර් එකේ තියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ව්‍යසනයෙන් පීඩාවටපත් අපේම සහෝදර සහෝදරයන්ට ජාති ආගම් කුලමල දුප්පත් පෝසත් ભેදයකින් තොරව පිහිටවන්නට ලැබීම මහත් අස්වැසිල්ලක්. ඔවුන්ගේ ජීවිතය යළි නගා සිටවීමට කළ යුතු දේ බොහෝමයි. ජීවිත යළි ගොඩනැගීමට පුළුවන් උපරිමයෙන් දායකත්වයක් ලබා දීමට හැකියවීම මහත් සැනසීමක්. ලංකා සේල් මාර්ට් අප සමග එකතු වෙලා ඉන්න ඔයාලගේ ශක්තිය ඊට පිටුවහලක් වුණා. අර උඩටම නේ මේ වීඩියෝ දෙක වල විඳා ගන්න දෙයක් නැහැ ඉතින් අලින් ඒක ඔවුන් උපයාගත් සියලු දේ වතුරට ගසාගෙන ගොස් හමාරයි. හෙට දවස වෙනුවෙන් කළ යුතු දේ බොහෝමයි. ඔවුන්ට අලුතෙන්ම ගොඩනැගීමට සිදු වී ඇත. ඒ වෙනුවෙන් ජාති ආගම් දුප්පත් පෝසත් ભેදකින් තොරව අපි ලබා දෙන මේ දායකත්වය ඔවුන්ට මහත් සැනසීමක් වන්නට ඇත. ඔවුන්ගේ අනාගතයට යහපතක්ම වේවා. ලංකා සේල් මාර්ට් අප සමග එකතු වෙලා ඉන්න ඔයාලටත් ගොඩක් පිං. ඔයාලගේ ශක්තිය තමයි මට ශක්තියක් වුණේ මේ දායකත්වය ලබා දීමට. සතියක් පුරාවට දුක් පීඩා කම්කටොළු මැද ගෙවී ගියා. තවද කාලයක් එය එසේම තියේවි. එහෙත් ඇරඹිය යුතුයි අපි අපේ ජීවන සටන. අවසරයි ඔබ සැමගෙන්. ලංකා සේල් මාර්ට් අප සැමදා ඔබ සාදරයෙන් පිළිගන්නවා ලංකා සේල් මාර්ට් YouTube channel එකට ඔයාලා හැමෝම ගෙදරට අවශ්‍ය කරන බඩු වර්ග තියෙනවා අපේ channel එකේ. ඔයාලට උමනා කරන දෙයක් ගන්න පුළුවන්. අපේ WhatsApp number එකත් එක්කලා සම්බන්ධ වුණාම අපි දෙසැම්බර් මාසෙ ඉඳලා හැම මාසෙකම දීමනාවක් දෙනවා. වැඩිපුර ඕඩර් දාන කෙනාට මාසෙ අන්තිමට මෙන්න මේ කබඩ් එක දෙනවා. මේක 3950යි වෙනම ගන්නවා නම් අඩි 2ක් උස තියෙනවා. අඟල් 7ක් තියෙනවා මේ ලාච්චුවක ගැඹුර. දිග තියෙනවා අඟල් 14ක්. පළල තියෙනවා අඟල් 12ක්. මෙහෙම පළල. අද තියෙන්නේ
ඔයාලට උමනා කරන දෙයක් හැටියට වලන් සෙට් එකක්. මේ වලන් සෙට් එක ඔයාලට ගන්න පුළුවන්. මේකේ කෑලි 10ක් තියෙනවා. උයන වලන් 5යි, මූඩි 5යි. සයිස් තියෙනවා 5ක්. සෙන්ටිමීටර් 16 තියෙනවා පොඩිම සයිස් එක. ඊළඟ සයිස් එක සෙන්ටිමීටර් 18, 20, 22, 24. ඒ විදිහට සයිස් 5ක් තමයි තියෙන්නේ. උඩ මූඩිය වීදුරු තියෙන්නේ. ඒකට ස්ටේන්ලස් ස්ටීල් වලින් නොබ් එකක් තියෙනවා. ඒ වගේම වලන් සෙට් එකත් ස්ටේන්ලස් ස්ටීල්. හොඳ වලන් සෙට් එකක්. කාදු දෙකක් එහෙම හොඳට තියෙනවා. මේ වලන් සෙට් එක ඉන්ඩක්ෂන් කුකර් එකේ තියලා පාවිච්චි කරන්නත් පුළුවන්. අපි බලමු වලන් සෙට් එක කොහොමද කියලා. මේ වලන් සෙට් එකේ පියන් ටික වෙනම එන්නේ. උඩ හයි කරන මේ නොබ් එකත් වෙනම එනවා. එකින් එකට බලමු අපි වලන් සෙට් එක කොහොමද කියලා. මේ තමයි ලොකුම භාජනේ මේ වලන් සෙට් එකේ. මේක ග්‍රෑම් 850ක් බරයි. උඩ වීදුරු මූඩිය නැතුව වීදුරු මූඩියත් එක්කලා කිලෝග්‍රෑම් 350ක් තියෙනවා. ඒ වගේ හොඳ වලන් සෙට් එකක්. මේ කාදුත් හොඳ ඝනකමින් හදලා තියෙනවා. අල්ලගන්න පහසු විදියට. සෙන්ටිමීටර් 14ක් ගැඹුරුයි මේ ලොකු භාජනේ. මේකේ අඩිය මෙන්න මේ විදියට හොඳට ලිපට සෙට් වෙන විදියට තියෙනවා. මෙතනින් හැඩයක් ඇවිල්ලා තියෙනවා. ලිපට සෙට් වෙන තැන මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. හොඳ පැතිලිව තියෙනවා. මූඩියට මේ තියෙන හයි කරන හැටි මම ඔයාලට කියන්නම්. එකක් මම හයි කරලා පෙන්නන්නම්. මේ ඇනේට ඉස්සෙල්ලාම මෙන්න මේ පොඩි ස්ටේන්ලස් ස්ටීල් වලින් එන වොෂර් එක දාලා ඉන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ රබර් වලින් එන පොඩි කෑල්ල දාන්න ඕනේ මෙන්න මෙතෙන් මෙහෙම. ඊට පස්සේ මේ පියනේ වීදුරු පියනේ යටපැත්තෙන් මෙන්න මේ විදියට දාලා ඊට පස්සේ තමයි මේ ලොකු වොෂර් එක උඩින් දාන්නේ. ඒ කරලා අපිට මෙන්න මේ නොබ් එක මෙහෙම ට්‍රේට් කරකවන්න තමයි තියෙන්නේ. මේ පැත්තෙන් කැරකෙන්නේ නැති විදියට ඇනේ අල්ලගෙන මෙන්න මේ විදියට තද කරගන්න. අපිට මේ පැත්තෙන් ටිකක් තද කරගන්න පුළුවන්. ගොඩක් තද කරන්න එපා. ඒක අතේ ගන්නට තද කරගන්න. එතකොට ඇති හොඳටම සවිමත්ව තියෙනවා ඊට පස්සේ. ඒ විදියට තමයි මේ මූඩි වලට මේ නොබ් ටික හයි කරගන්නේ. මෙන්න මේ විදිහට තමයි හයි කරගත්තාම වලන් සෙට් එක තියෙන්නේ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳම වලන් සෙට් එකක්. ගොඩක් බරයි මේ වලන් සෙට් එක. හැම එකක්ම එහෙමයි. ගෑස් ලිපට පාවිච්චි කරන්න පුළුවන්. කිලෝග්‍රෑම් 1.5ක් විතර මේ ලොකු එකේ උයන්න පුළුවන්. මේ විදිහට තමයි වලන් සෙට් එක හයි කරගත්තාම ඉන්නේ. මේ එන වීදුරු පියනත් රස්නෙට ඔරොත්තු දෙන විදිහට හදලා තියෙන්නේ. හොඳ හයියයි ඝනකමී යුක්තයි. එහෙම කිසිම ගැටලුවක් නැහැ. රස්නේ පිට වෙන විදිහට මෙතන සිදුරක් තියෙනවා. මේක ග්‍රෑම් 850ක් බරයි භාජනේ. මේක 750ක් බරයි දෙවණි එක. මේකේ හාල් කිලෝ එකක් වගේ උයන්න පුළුවන් මේ භාජනේ. මෙන්න මේ විදිහට තමයි වලන් සෙට් එක හයි කරගත්තාම තියෙන්නේ. හොඳ ක්වොලිටි වලන් සෙට් එකක්. මේ වලන් සෙට් එකට ගොඩක් ඉල්ලුමක් තිබුණා. කලින් අපි ගාව තිබුණ ඔක්කොම ටික ඉවරුණා. ඊට පස්සේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ආයෙ ගන්න පුළුවන්. අපි ගාව තියෙනවා ඔයාලට ගන්න. මෙන්න මේ වලන් සෙට් එක හරිම ප්‍රයෝජනයි. මෙන්න මේ විදිහට තමයි එන්නේ. හොඳ ස්ටේන්ලස් ස්ටීල් එක තියෙන්නේ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කාදු දෙකත් හොඳ ඝනකමින් යුක්තව තියෙනවා. අපිට අල්ලගන්න පුළුවන් විදිහට පහසුවෙන් අල්ලගන්න පුළුවන් විදිහට හැන්ඩල් එක ඇවිල්ලා තියෙනවා. සයිස් 5ක් තියෙන නිසා ඔයාලගේ ප්‍රයෝජනය අනුව පාවිච්චි කර ගන්න පුළුවන්. බත් උයන්න, මාළු පිණි හදන්න, දාන වෙන වෙලාවට, ඒ වගේ වෙලාවට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මම මේ වලන් සෙට් එකේ සයිස් එක කියන්නම්. එතකොට ඔයාලට
අවබෝධයක් ගන්න පුළුවන් මේ වලන් සෙට් එක කොහොමද කියලා. මේක සෙන්ටිමීටර් 24 කියන සයිස් එක. ලොකු වලඳ තමයි මේ සෙට් එකේ ලොකු එක මේ තියෙන්නේ. සෙන්ටිමීටර් 14ක් ගැඹුරුයි. කිලෝ 1.5ක් වගේ උයන්න පුළුවන් ලොකු භාජනේ. මේක ග්‍රෑම් 850ක් බරයි. මේ දෙවෙනි භාජනේ. මේක සෙන්ටිමීටර් 22 තමයි සයිස් එක. සෙන්ටිමීටර් 13ක් ගැඹුරුයි. කිලෝ 1ක් උයන්න පුළුවන්. මේ විදිහට තමයි ඒකේ පියනෙන්නේ. මේක ග්‍රෑම් 750ක් වගේ බරයි පියන නැතුව. මේ තියෙන තුන්වෙනි භාජනේ. මේක සෙන්ටිමීටර් 20 විස්කම්බය සෙන්ටිමීටර් 12ක් ගැඹුරුයි මේ තුන්වෙනි භාජනේ. හොඳ හයියයි. මේක එබෙන්නේ මුකුත් නැහැ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඇවිල්ලා තියෙන්නේ. හොඳ ශක්තිමත්ව තියෙනවා. හොඳ ස්ටේන්ලස් ස්ටීල් එක. මේ තියෙන්නේ හතරවෙනි භාජනේ. මේක සෙන්ටිමීටර් 18 සයිස් එක. මේක සෙන්ටිමීටර් 11ක් ගැඹුරුයි ඇතුළ. ග්‍රෑම් 750ක් වගේ මේක උයා ගන්න පුළුවන් ඔයාලට. බත් මාළු පිණි මේ වගේ දේවල් හදනවා නම්. මේ තියෙන්නේ පොඩි භාජනේ. මේකේ ග්‍රෑම් 500ක් වගේ උයා ගන්න පුළුවන්. මේක සෙන්ටිමීටර් 16. මේක සෙන්ටිමීටර් 10ක් වගේ ඇතුළ ගැඹුර තියෙනවා. අපි ගාව ඔයාලට මිලදී ගන්න තියෙනවා වලන් සෙට්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp නම්බර් එකට පණිවිඩයක් දෙන්න. මේ වලන් සෙට් එක කලින් අපි ගාව තිබිලා ඉවරුණා. ගොඩක් ඉල්ලුමක් තිබුණා මේ වලන් සෙට් එකට. මේ වලන් සෙට් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. රුපියල් 10950යි වෙන්නේ. අපේ WhatsApp නම්බර එක තියෙනවා වීඩියෝ එකේ උඩ. WhatsApp එකට පණිවිඩයක් දෙන්න. අපි ඔයාලගේ ගෙදරට එවන පිළිවෙල කියන්නම්. අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියටත් හමු වෙමු. සුබ දවසක් ඔයාලට. බොහොම ස්තුතියි.